මහදැන මුත්තගේ ගමට අල්ලපු ගමේ මහා සොහොනක් තිබුණා. ඒ සොහොනට වැදිලා හැංගිලා ඉන්න හොරු රංචුවක් හිටියා. ඔය හොරු රංචුව කවුරු හරි තනියෙන් ඔය පාරේ යනවා දැක්කොත් මංකොල්ල කන්න පුරුදු වෙලා තමයි හිටියේ. ඉතින් දවසක් මහදැන මුත්තා දුර ගමනක් ගියා. හැබැයි එදා ගෝලයෝ එක්ක ගියේ නෑ. නැවත ඔහු ගමට පැමිණෙන විට ඉර බැස ගිහිල්ලා අඳුර වැටෙමින් තිබුණා. ඔහු ගම ආසන්නයට පැමිණෙන විට අර හොරු රංචුව ඈත ඉන්නවා මහදැන මුත්තා දැක්කා. අපෝ දානිස් පතුල් ඔක්කොම රිදෙනවා. දැන් ඉතින් පයින් යනවා ඉවරයක් නෑ නෝ. දැන් ඉතින් හැරමිටි දෙකක් අරගෙන දෙකේ වාරුවෙන් තමයි යන්න වෙලා තියෙන්නේ. යන් දනිස්සේ යන්. අනේ කැක්කුවන් නැතුව ඔහම යන්. අර කවුද බොල අර ඈත සෝන ගාව ඉන්නේ? තිලව්වේ මේ අර හොරු ටික නේද? මගේ අම්මෝ දැන් ඉතින් මගේ වරයි. අයියෝ උට අහුනොත් මගේ කෑලිවත් ඉතුරු වෙන්න දැන් මොකද මං කරන්නේ මේ වැඩේට? අනං අට ඔක්කොම හුරගනි. අයියෝ මගේ දවසේ මහන්සිය ඉවරයි. මොකද මං කරන්නේ? මෙහෙම කියපු මහදැන මුත්තා බයෙන් වටපිට බැලුවා. එතකොට දැක්කා එතන ගිලා බැහැපු මහ මිනි වලක් තිබුණා. මහදැන මුත්තා කල්පනා කරලා මොකද්ද දන්නවද කළේ? ඉංගුවා අර මිනි වල ඇතුළට යාද. ඔව්. ඊට පස්සේ මහදැන මුත්තා මලමිනියක් වගේ අත් දෙකත් බැඳගෙන නිදාගෙන හිටියා. බොසා මම දැක්කා අර අතනින් එක් හරි මිනිහෙක් ඇවිල්ලා එක පාට පොළවට පාත් වුණා. ඊට පස්සේ ඌ නොපෙනී ගියා. මේ පැත්තෙන් ඔව් ඔය පැත්තෙල්ලු ආවේ. එහෙනම් ඉතින් අපි ගිහින් එතන බලමු මොකද ඉන්නේ කියලා. ඔව් බොස් අපි යමු. එහෙම අනේක හොඳයිද? ගැටලුවක් නෑ. කවුද උඹ? මොකද උඹ ඔතන කරන්නේ? ඔතන හැංගිලා ඉන්න එක එළියට වරෙන්. අපි කවුරු කියලාද උඹ හිතන්නේ? ආයි කියන්නේ එළියට වරෙන් කියලා කිව්වේ උඹට. අනේ ආයි වන්න කියපු කණි මම මරුණා. මාව ගිනල්ලා මේකේ වැරළුවා. වන ඇතුලේ හරි රසුනේ. එහෙම දාට ඉතින් මම වනේ කිල්ලට ඇවිල්ලා එළිය නිදා ගන්නවා. ඉතින් ඔය විදියට හැම රැයකම උලන් වදින්න මම මිනි වනේ එළියට එනවා. ඊට පස්සේ දවල්ට මම වන ඇතුලට ගිහින් නිදා ගන්නවා. කතා කරන්නේ ආයි මෙතන යන්න. හරි නයි. අයියෝ. යාළුවනේ. අරු තවත් කෑ ගහනවා. හරි දුවපු. නැවතියන්න. අනේ මගේ මිනි වල වහලා දීලා ඵලයන්න. අන්තිමේදී හොරු ටික බය වෙලා පැනලා දිව්වට පස්සේ මහදැන මුත්තා එමීට ගමට ගියා.